නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක වාසනාවන්ත බෞද්ධ පින්වතුනි පින්වතියනි, අද දවසේදී අපි බලාපොරොත්තු වන්නේ පුංචි දහම් පණිවිඩයක් ඔයත්න්ගේ ජීවිතයට එකතු කරන්නට. ඒ අනුව විශේෂයෙන්ම සාර්ථකත්වයේ පිටුපස මිනිසාට සතුට නැත්තේ ඇයි කියන ප්‍රශ්නාර්ථය ගැන බුදුරජාණන් වහන්සේගෙන් ලෝකයට ලැබුණු දහම් පණිවිඩය පිළිබඳව පුංචි දහම් සාකච්ඡාවක් නැත්නම් පුංචි ධර්ම දේශනාවක් කරන්නටයි මේ බලාපොරොත්තුව. සාර්ථකත්වයේ පිටුපස දුවන මිනිසට සතුට නැත්තේ ඇයි? අපේ ධම්මපදයේ පුංචි හැඳින්වීමක් කරනවා මේ පිළිබඳව. නත්ති තණ්හා සමානදී, තණ්හාවට සමාන, ආසාවට සමාන ගලාගෙන යන සමාන ගලාගෙන යන ගංගාවක් නැත. ආසාවට සමාන ගලාගෙන යන ගංගාවක් නැත. ඒ නිසා වර්තමානයේ තුල අපි සාර්ථකත්වයේ විදිහට දකින්නේ සෑම වෙලාවකම අපිට නිලතල, බලය, ධනය, කීර්තිය මෙන්න මේ දේවල් එක්ක තමයි අපි සාර්ථකයි කියලා දකින්නේ. මේ දේවල් සියල්ලම ලැබුණාම අයි කිසිම දෙයක් අපිට ඕමනා කරන්නේ නැහැ කියන මතය තමයි අපි කවුරුත් ජීවත් වෙන්නේ. මේ මතය තුල තමයි අපි හැමෝම කටයුතු කරන්නේ. මේ මතය තුල ජීවිතය කවදාකවත් ආසාවන් නැති කරන්න පුළුවන් කමක් නැහැ. ආසාව නැති කරන්න ධනය, බලය මේ හැම දෙයක් තිබීම තුළින් කවදාකවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සාර්ථකත්වයට ගියත් ඒ සාර්ථකත්වයට ලං වුණත් අපිට පුළුවන් කමක් නැහැ අපේ ජීවිතයේ සතුටක් ලබන්න. ඒ නිසා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ පින්වතුනි දේශනා කරන්නේ සාර්ථකත්වයට පත් වුණත් මිනිසාට සතුටක් ලබන්නට බැරිවීමට හේතුව විදිහට උන්වහන්සේ දේශනා කරන්නේ ආසාව, තණ්හාව. ඒ නිසා තෘෂ්ණාව, මේ ආසාව නිසා තමයි අපි සමාජයේ, ලෝකයේ අතරමං වීම වලට ලක් වෙන්නේ. ඒ අතරමං වෙනකොට අපිට අපේ ජීවිතය ආලෝකමත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන වටපිටාව, සමාජ වටපිටාව අපි පළමුව අවබෝධ කරගත යුතුයි. විශේෂයෙන්ම පිංගුතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හාය ජායති සෝකෝ. මේ ආසාව නිසා තමයි ශෝකය ඇති වෙන්නේ. ආසාව නිසා තමයි භය ඇති වෙන්නේ. සමහර විට අපි වර්තමානයත් එක්ක මේ පිළිබඳව සංසන්දනය කරනකොට සෑම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ ධනය, බලය, කීර්තිය, නිලය මේ හැම දෙයක් වෙනුවෙන්ම තමන්ගේ ජීවිතවල බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු වලට තමන් ලං වුණත් සමහර වෙලාවට තමන්ට බලාපොරොත්තු සඵල කර ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමහරක් විට බලාපොරොත්තු සඵල කරගත්තට පස්සේ අපිට ඔන්න තවත් එක් ආසාවක් එනවා. මේක ක්‍රමානුකූලව ගත් කල එක ආසාවක් වෙනුවෙන් ගමන් කරලා ඒ ආසාව සම්පූර්ණ වුණාට පස්සේ තවත් ආසාවකට එකතු වෙන මනසක් තමයි, සිතක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනාව සඳහන් කරන්නේ
තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං. මේ ආසාව නිසා දුක ඇති වෙනවා. නැත්නම් ශෝක වෙනවා. ආසාව නිසා භය ඇති වෙනවා. සමහරක් විට වර්තමානයත් එක්ක අපි මේක සංසන්දනය කරනකොට සමහර විට තරුණ තරුණියන් අතර ඇතිවෙන ප්‍රේමණීය සම්බන්ධයක් වේවා. දෙදෙනාට දෙදෙනා ආදරණීය විදියට හැඟීම් දැනීම් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඒ ජීවත් වෙනකොට සමහරක් වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මට අහිමි වේවිදෝ. අහිමි වීමේ බය ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් ලබාගත යුතු නැත්නම් වෙන කවුරු හරි වෙන ස්ථානකට හෝ වෙන යම් විදිහකට හෝ යම් තැනකට යාවිදෝ කියන සැකය මතුවෙනවා. ඒ විතරක් නෙවෙයි අන් අය සමග සැසඳීමේදී සමහරක් විට ප්‍රේමයේම පමණක් නෙවෙයි සමස්ත සමාජ විවහය තුළ අන්තර්ගත වෙලා තියෙන සෑම කරුණක් තුළම සමහරක් විට අන් අය ගැන සැසඳීමේදී අපිට ඊර්ෂ්‍යා කරන්නට, කුහකකම් කරන්නට, ලෝභකම් කරන්නට හිතට පහළ වෙනවා. මේ ආසාව කියන එක තණ්හාව නිසාමයි අපේ ජීවිතය සාර්ථක වුණත් සමහරක් විට සාර්ථක ජීවිතයක් තිබෙන්න පුළුවන්. ඉලක්කවලට ඇවිල්ලා ජයගෙන ඉන්න පුළුවන්. හැබැයි අපේ සිතම අපිට පාලනය කරගන්න බැරි වීම තුළ අපේ හිත ඉල්ලන හැමදේම දෙන්න අපි උත්සාහ කිරීම තුළ අපේ ජීවිතයේ සාර්ථකත්වයේ තුළ හිටියට සතුටක් ලබන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සන්තුට්ඨේ පරමං ධනං සතුට තමයි ජීවිතයේ උතුම්ම ධනය විදිහට සතුටු සිතම තමයි ජීවිතයේ උතුම්ම ධනය විදිහට අපේ බණ පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් සතුටින් යුතුව කටයුතු කරන්නට, සතුටු සිතින් යුතුව කටයුතු කරන්නට, නිවැරදිව කටයුතු කරන්නට උත්සාහ දරන්නට ඕනි. ඒ විතරක් නෙවෙයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් දහම් පණිවිඩය අවබෝධ කරගෙන දහම් මාර්ගයේ ගමන් කරනකොට අපි කාටත් පුළුවන්කමක් ලැබෙනවා ජීවිතේ හරි පැත්ත අවබෝධ කරගන්න. ඒ නිසා සතුට එම නැතිනම් සාර්ථකත්වයේ කෙතරම් තිබුණත් සතුට නැති තැන කොච්චර සාර්ථකුණත් වැඩක් නැහැ. එහෙමනම් අවබෝධ කරගන්න ඕනි සාර්ථක වීම තුළම සතුටකුත් එකතු කරගෙන මේ ජීවිතය අපි ගත කරන්න ඕනි කියන එක. ඒ නිසා අපි කාටත් සාර්ථක ජීවිතයකට එන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි සතුට කියන එකට ලං වෙන්න අපිට අමාරුයි. අද සතුට වුණොත් හෙට දුක් වෙනවා. ඒ නිසා අවබෝධ කරගන්න සතුටෙන්ම යුතුව කටයුතු කරන්නට. සතුට තමයි සෑම සාර්ථකත්වයකම සැබෑම හිතවාදියා කියන එක ඔබ හොඳින් මතක තියාගන්නයි ඔබට මතක් කරමින් අපි මේ පුංචි දහම් අනුශාසනාව නිමාවටපත් කරනවා. පින්වත් ඔබ කාටත් උතුම් බුද්ධ ආදී රත්නත්‍රයන්ගේ ආශිර්වාදයෙන් සතක් සාන්තියක් වාසනාවක් උදා වේවා. කායික මානසික සහනය සහ කායික සහනය හැමෝටම උදා වේවා වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, තෙරුවන් සරණයි.